මුම්බායි නගරයේ අඳුරු වීදිවලින් ආරම්භ වූ එක් මිනිසෙකුගේ කතාවක්. ඔහු සාමාන්‍ය තරුණයෙකු ලෙස ජීවිතය ආරම්භ කළා. නමුත් වසර කිහිපයකින් ඔහු දකුණු ආසියාවේ වඩාත්ම ප්‍රසිද්ධ අපරාධ ජාලයක නායකයා බවට පත් වුණා. ඔහුගේ නම ඇසූ විට ලොව පුරා ආරක්ෂක ආයතන අවධානය යොමු කළා. වසර 30කට ආසන්න කාලයක් ඔහු සොයමින් සිටියත් ඔහු තවමත් අභිරහසයි. කවුද මේ පුද්ගලයා? කොහොමද ඩාවුඩ් ඉබ්‍රාහිම් කියන නම තරම් බලවත් වුණේ? අද අපි බලමු දකුණු ආසියාවේ වඩාත්ම මතභේදාත්මකම අපරාධ චරිතයගේ සම්පූර්ණ කතාව. ළමා කාලය සහ ආරම්භය. ඩාවුඩ් ඉබ්‍රාහිම් කස්කාර් 1955 දෙසැම්බර් 26 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබුවා. ඔහුගේ පියා ඉන්දියානු පොලිසියේ සේවය කළ නිලධාරියෙක්. කුඩා කාලයේ ඔහු සාමාන්‍ය පවුලක හැදී වැඩුණත් මුම්බායි නගරයේ අපරාධ ලෝකය ඔහුගේ ජීවිතයට බලපෑමක් කළා. 1970 දශකයේදී මුම්බායි නගරයේ පාතාල කණ්ඩායම් අතර බලාර්ගලයක් පැවතුණා. තරුණ ඩාවුඩ් ඒ ලෝකයට ඇතුළු වුණේම කාලයේදීය. මුලදී ඔහු සුළු මට්ටමේ ජාවාරම් වලට සම්බන්ධ වුණත් ඔහුගේ බුද්ධිය සහ සංවිධාන හැකියාව නිසා ඉක්මනින් ඉහළට පැමිණියා. පාතාලයේ බලය ගැනීම 1970 අග සහ 1980 මුල් කාලයේදී දාවුද් මුම්බායි පාතාලයේ ප්‍රබල චරිතයක් බවට පත් වුණා. ඔහු තමන්ගේම කණ්ඩායමක් නිර්මාණය කළා. පසුවේ ඩී කම්පැනි ලෙස ලෝකයට ප්‍රසිද්ධ වුණා. එම සංවිධානය ගැන විවිධ රටවල බලධාරීන් පවසන්නේ ඒ සංවිධානාත්මක අපරාධ ජාලයක් ලෙස ක්‍රියා කළ බවයි. කප්පම් ගැනීම, නීති විරුද්ධ වෙළඳාම්, මුදළු ශුද්ධිකරණය වැනි චෝදනාවට සම්බන්ධ කර තිබෙනවා. ඩුබායි වෙත ගමන් කිරීම සහ ජාලය පුළුල් කිරීම. 1980 දශකයේදී දාවුඩ් ඉන්දියාවෙන් පිටතට ගියා. ඩුබායි නගරය ඔහුගේ ජාලය පුළුල් කිරීමේ වැදගත් ස්ථානයක් බවට පත් වුණා. එහි සිට ඔහුගේ ව්‍යාපාරික සහ අපරාධ සම්බන්ධතා වැඩි වූ බවට වාර්තා වෙනවා. ඔහුගේ ජාලය ඉන්දියාවෙන් පිටත රටවල් කිහිපයක පැතිර ගිය බවද සඳහන් වෙනවා. මෙම කාලය තුළ ඔහු සාමාන්‍ය පාතාල නායකයෙකුගෙන් ජාත්‍යන්තර මට්ටමේ සංවිධානාත්මක අපරාධ චරිතයක් බවට පත් වුණා. 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරය. 1993 මාර්තු 12 ඉන්දියානු ඉතිහාසයේ අමතක නොවන දිනයක්. මුම්බායි නගරයේ ස්ථාන කිහිපයක බෝම්බ විපරීම් සිදු වුණා. මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් විශාල පිරිසක් මියගිය අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබුවා. ඉන්දියානු බලධාරීන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දාවුද් ඉබ්‍රාහිම් ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම් කළා. ඔහුට එරෙහිව විශාල ජාත්‍යන්තර සෙවීමක් ආරම්භ වුණා. කෙසේ වෙතත් දාවුද් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ලෝකයේ සොයන මිනිසා. 1993 පසුව දාවුද් ඉබ්‍රාහිම් ලෝකයේ වඩාත්ම සොයන පුද්ගලයන් අතරට පැමිණියා. විවිධ රටවල ආරක්ෂක ආයතන ඔහු පිළිබඳව තොරතුරු සොයන්න පටන් ගත්තා. ඔහුගේ ජාලය ගැන විවිධ වාර්තා පළ වුණා. නමුත් වසර ගණනාවක් ගත වුවත් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ. මේ ඔහුගේ කතාවේ විශාලම අභිරහසක් බවට පත් වුණා. ක්‍රිකට් සහ චිත්‍රපට ලෝකයේ සමග සම්බන්ධතා. දාවුද් ඉබ්‍රාහිම් ගැන කතා කරන විට ඔහුගේ නම් විවිධ ක්ෂේත්‍ර සමග සම්බන්ධ කරමින් වාර්තා පළ වී තිබෙනවා. විශේෂයෙන් ක්‍රිකට් සහ බොලිවුඩ් ක්ෂේත්‍ර සමග ඔහුට සම්බන්ධතා තිබූ බවට චෝදනා එල්ල වුණා. නමුත් මේ සම්බන්ධතා පිළිබඳව බොහෝ කරුණු මතභේදාත්මක වන අතර සියල්ල තහවුරු වෙලා නැහැ. අදටත් පවතින අභිරහස. අදටත් දාවුඩ් ඉබ්‍රාහිම් පිළිබඳ විශාලම ප්‍රශ්නය ඔහු කොහෙද? විවිධ මාධ්‍ය වාර්තා ඔහුගේ වාසස්ථානය ගැන විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියානු බලධාරීන් ඔහු විදේශ රටක සිටින බව පවසන අතර ඔහුගේ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු බොහෝ විට රහසිගතයි. ඩාවුඩ් ඉබ්‍රාහිම්ගේ උරුමය. දාවුද් ඉබ්‍රාහිම්ගේ නම අදටත් දෙපැත්තකින් බලනවා. එක පැත්තකින් ඔහු සංවිධානාත්මක අපරාධ සහ බරපතල චෝදනා සමග සම්බන්ධ පුද්ගලයෙක් ලෙස සැලකෙනවා. අනෙක් පැත්තෙන් ඔහුගේ බලය සහ වසර ගණනාවක් අල්ලාගත නොහැකි වීම නිසා වූ අපරාධ ඉතිහාසයේ අද්විතීය චරිතයක් බවට පත් වෙනවා. සාමාන්‍ය පවුලක උපන් තරුණයෙක් කොහොමද ලෝකේ පුරා කතා කරන නමක් බවට පත් වුනේ? දාවුද් ඉබ්‍රාහිම්ගේ කතාව අපට පෙන්වන්නේ බලය, මුදල් සහ අපරාධ ලෝකයේ කොතරම් සංකීර්ණද කියන එකයි. ඔබ හිතන්නේ දාවුද් ඉබ්‍රාහිම්ගේ කතාවේ අවසානය තාමත් ලියවී නැද්ද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. මෙවැනි සත්‍ය කතා සහ අභිරහස් සඳහා channel එක subscribe කරන්න.